පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු කවුදයි කියන එක හෙළිදරව් කරමින් මම පොතක් ලිව්වම අද මට විවිධ ආකාරයෙන් මඩ ප්‍රහාර එල්ල වෙනවා. මේක සුරේෂ් සලේ බේරගන්න ලිව්ව පොතක්, රාජපක්ෂලා බේරගන්න ලිව්ව පොතක් යනාදී වශයෙන් විවිධ මඩ ප්‍රහාර එල්ල කරනවා. නමුත් මේ දක්වා කිසිවෙක් ප්‍රකාශ කරලා නැහැ මගේ පොතේ මහා මොලකරු ගැන නිගමනය වැරදි කියලා. එහෙම නැත්නම් කුමන්ත්‍රණ න්‍යායයන් බිඳ දමන්න මා ඉදිරිපත් කරපු තර්ක වැරදි කියලා මේ දක්වා කිසිම පුද්ගලයෙක් ප්‍රකාශයක් කරලා නැහැ. ඒ හරහා පදනම් විරහිත මඩ ප්‍රහාර හරහා මේ විරුද්ධවාදීන් සියලුම දෙනා තහවුරු කරලා තිබෙන්නේ මගේ පොතේ තියෙන නිර්වද්‍යතාවයටයි. ඒකට බොහොම පිං කියලා ඒ මඩ ප්‍රහාර එල්ල කරන අයට මම කියන්න කැමතියි. වසර 5ක් පුරා ඊටාම සැලසුම් සහගතව ගොඩ නැගූ මහා මොලකරු ප්‍රෝඩාව එකම එක පොතකින් සුණු විසුණු වෙලා ගියාම ඒකේ ඒ අයට දැනෙන වේදනාව අපිට තේරුම් ගන්න පුළුවන්. මුජිබුර් රහමන් මන්ත්‍රීතුමා පසුගිය සෙනසුරාදා මාධ්‍ය හමුවක් පවත්වමින් පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු සොයා යාම නමින් මා නිකුත් කළ පොතට එරෙහිව පච වැලක් ප්‍රකාශ කළා. ඒ පච වැලට පච සියල්ලටම පිළිතුරු දීලා අතම කියනවා නම් පොත පිළිබඳ පච අහුරක් විසිකලා ඒ පච අහුරටම පිළිතුරු දීලා මගේ පොතෙන් මුජිබුර් රහමන් මන්ත්‍රීතුමාගේ සිත රිදුනේ ඇයිද කියන එක රටට පැහැදිලි කිරීම මගේ යුතුයකමක්. මලිට ගැහුවම චංචලා අඬන්නේ ඇයි කියලා සුප්‍රකට කියමනක් තිබෙනවා. මේ වගේම මාලිමා ආණ්ඩුව කරන ප්‍රබල බොරුවක් හෙළිදරව් කරලා ආණ්ඩුව අසීරුතාවයට පත් කළාම මුජිබුර් රහමන් මන්ත්‍රීතුමා කලබල වෙන්නේ ඇයි? හරිනම් ප්‍රධාන විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට ආණ්ඩුව අසීරුතාවයට පත් කරන හෙළිදරව්වක් කළාම ඒ ගැන ඔහු සතුට විය යුතුව තිබුණා. ආණ්ඩුවේ බොරුව මම හෙළිදරව් කළාම ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයින් වන ටිල්වින් සිල්වා, නලින්ද ජයතිස්ස, සමන්ත විද්‍යාරත්න, වසන්ත සමරසිංහ වගේ අය කලබල වීම අපිට තේරුම් ගන්න පුළුවන්. හැබැයි මුජිබුර් රහමන් මන්ත්‍රීතුමා කලබල වෙන්නේ ඇයි? එතන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. එතුමා සජබ කොළපාට තොප්පිය දාගෙන හිටියත් මුජිබර්ගේ හිස තවම තිබෙන්නේ ජවිපේ. ඇයි අපි එහෙම කියන්නේ? 1999 ජනාධිපති වර්ණයේදී අද සජබේ ඉන්න සාතිශය බහුතරයක් සහාය ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට. නමුත් මුජිබුර් රහමන් මන්ත්‍රීතුමා සහාය ලබා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණට, ජවිපෙට. ඒ තමයි මුජිබුර් මන්ත්‍රීතුමාගේ හදවතේ පක්ෂය. එතුමාට ජවිපෙන් ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු යන්න, පළාත් සභාවට යන්න බැරි හින්දා එතුමා සජබේට හේතු වෙලා හිටියට එතුමාගේ හදවත තවමත් තිබෙන්නේ ජවිපේ එක්කයි. තොප්පිය කොළ පාට වුණාට හිස රතු පාටයි කියලා අපි කියන්නේ ඒකයි. ඔන්න ඕකට තමයි ඩීල් දේශපාලනය කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි. මුජිබුර් රහමන් මන්ත්‍රීතුමාව පොලිස් විමර්ශනයකින් පොලිස් ලොක්කෙක් බේරගත්තා. 2019 පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයේදී ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ සොයා ගන්නවා ඉන්දියාවේ සිටින සෙයින් ශාහන් නිසාම් නෝත් සෙයින් මෞලානා කියන IS ත්‍රස්තවාදියා සමග මුජිබුර් රහමන් මන්ත්‍රීවරයා සම්බන්ධතා පවත්වනවා කියලා. ආණ්ඩු පක්ෂයේ මෙම මන්ත්‍රීවරයාව ප්‍රශ්න කරන්න ත්‍රස්ත විමර්ශන කොට්ටාසයට අවශ්‍ය වෙනවා. නමුත් පොලිස් ලොක්කෙක් මැදිහත් වෙලා ඒ ප්‍රශ්න කිරීම නවත්වනවා. සාරාන් මහා මොලකරුයි කිව්වාම මුජිබුර් රහමන්ට රිදෙන්න සහරාන් සහ මුජිබුර් අතර තිබෙන සම්බන්ධතාවය ඒකෙන් තේරුම් ගන්න පුළුවන්. ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ ගුජරාත් ත්‍රස්ත විරෝධී බලකාය විසින් 2024 මැයි මාසයේදී
ශ්‍රී ලාංකික IS ත්‍රස්තවාදීන් 4 දෙනෙක් ඉන්දියාවේ අහමදාබාද් නගරයේදී අත්අඩංගුවට ගන්නවා. මතක තියාගන්න මේ පාස්කු ප්‍රහාරයෙන් වසර 5කට පසු ශ්‍රී ලාංකික IS ත්‍රස්තවාදීන් 4 දෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට ගන්නවා. මේ අය ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම සැලසුම් කරමින් සිටියේදී තමයි ඉන්දියාවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නෙ. මේ අය කලින් සාරාන්ගේ ජාතික තෞහිද් ජමාත් සංවිධානයේ සමාජිකයෝ. ඒ වගේම මේ 4 දෙනා මුජිබුර් රහමන් සම්බත්තා පවත්වන සෙයින් මෞලානා සමග සම්බත්තා පැවැත්වුවා කියන එකත් හෙළිදරව් වෙලා තිබෙනවා. මුජිබුර් මන්ත්‍රීවරයා අන්තවාදී ත්‍රස්තවාදීන් බේරා ගන්න ඉදිරිපත් වුණු පළවෙනි අවස්ථාව මේක නෙවෙයි. 2016 නොවැම්බර් 18 වෙනිදා එවකට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේදී IS ත්‍රස්තවාදය ගැන හෙළිදරව්වක් කරනවා. මොකද එතුමා කරපු හෙළිදරව්ව? ශ්‍රී ලාංකිකයන් 32 දෙනෙක් සිරියාවට ගොස් IS ත්‍රස්තවාදයේ වෙනුවෙන් සටන් කරමින් ඉන්නවා. ශ්‍රී ලංකාව තුල ඉස්ලාම් අන්තවාදයක් වේගෙන් පැතිරෙමින් තිබෙනවා කියන කාරණේ. එතුමා මේ හෙළිදරව්ව කරාම මුජිබුර් රහමන් මන්ත්‍රීවරයා මාධ්‍ය හමු තියලා විජේදාස ඇමතිවරයාට පහර දුන්නා. තේ කෝප්පේ කිඹුලන් දකිනවා, මුස්ලිම් සමාජයට පදනම් විරහිත චෝදනා එල්ල කරනවා යනාදි වශයෙන් එතුමාට දැඩි ප්‍රහාරයක් එල්ල කරලා එතුමාව නිහඬ කළා විතරක් නෙවෙයි ආණ්ඩු පක්ෂය ඇතුලේ අරගලයක් කරලා එතුමාව අධිකරණ අමාත්‍ය ධූරෙනුත් ඉවත් කරගත්තා. බුද්ධියංශ නැගී එන මුස්ලිම් අන්තවාදයේ පිළිබඳ දිගින් දිගටම බලධාරීන්ට වාර්තා කළත් බලධාරීන්ට ඊට එරෙහිව පියවර ගන්න බැරි වුණේ ආණ්ඩුවේ සිටිය මුස්ලිම් മന്ത്രിවරුන්ගේ බලපෑමෙන් කියන එක පාස්කු ප්‍රහාරයේ පිළිබඳ විමර්ශන කොමිෂන් සභාවේදී හෙළිවෙලා ඒ පිළිබඳ වාර්තාවෙත් සඳහන් වෙනවා. මේ කාරණය මාලියු පොතේ විස්තරාත්මකව පැහැදිලි කරලා තිබෙනවා. මුජිබුර් මන්ත්‍රීතුමා මාගේ පොත් නිකුතුවෙන් භූමි තෙල් ගැහුව ගැරන්ඩියෙක් වගේ දඟලන්නේ මගේ පොතෙන් යෝජනා කරන විදියට සමාජ අවධානය අප අතරේ සැරිසරන ඇවිදින මිනිස් බෝම්බ වෙත යොමු කරලා ඉස්ලාම් අන්තවාදයේ පරාජය කරන තැනකට ජාතියේ මනස සකස් කරගත්තොත් ඔහුගේ අන්තවාදී ව්‍යාපෘතියට ඒක බාධාවක් වෙන නිසා මුජිබුර් රහමන් මන්ත්‍රීතුමනි 2016 දී මුස්ලිම් අන්තවාදයේ පිළිබඳ ආණ්ඩුව විසින් සොයා බැලීම නතර කරලා පාස්කු ප්‍රහාරයට පාර කැපුවේ ඔබයි. ඒ නිසා පාස්කු ප්‍රහාරයේදී මියගිය අහිංසක ජනතාවගේ ලේ ඔබේ දෑතේ තැවරිලායි තිබෙන්නේ. ඔබේ දෑතේ අද තිබෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් මියගිය සෑම පුද්ගලයෙක්ගේම තුවාල වුණු සෑම පුද්ගලයෙක්ගේම ලේ කියන එක අපි ඊටාම විශ්වාසයෙන් කියනවා. මන්ත්‍රීතුමනි ඒ ලේ හරිද? මන්ත්‍රීතුමනි දැන්වත් ඉස්ලාම් අන්තවාදය පෝෂණය කිරීම නවත්වලා ඒ ලේ දෑතින් සෝදා හරින්න කාලය ඇවිල්ලා කියන එක මුජිබුර් රහමන් මන්ත්‍රීතුමාට අපි සිහිපත් කරනවා. එහෙම නැතුව තව දුරටත් අහිංසක මුස්ලිම් තරුණයන් අන්තවාදයට තල්ලු කරලා අපේ ආදරණීය මව්බිම නැවත වතාවක් ලෙයින් තෙත් කරන්න එපාය කියන ඉල්ලීම අපේ මුජිබුර් රහමන් මන්ත්‍රීතුමාගෙන් ඊටාම කරුණාවෙන් කරනවා. ඒ වගේම අවාසනාවට මුජිබුර් මන්ත්‍රීතුමා මාධ්‍ය හමුවක් තියලා මටත් මගේ පොතටත් බැට දෙන්නේ පොත කියවන්නේ නැතුව. මම එතුමා මගේ පොත කියවලත් නැහැ. මා පොත් නිකුතුවේදී කරපු කතාව අහලත් නැහැ. මුජිබුර් රහමන් මන්ත්‍රීතුමනි අල්ලා දෙවියන් වහන්සේ ඔබට ඇස් දෙකකුයි කන් දෙකකුයි දීලා එකම එක කටක් විතරක් දුන්නේ හොඳින් කියවලා හොඳින් ඇහුම්කන් දීලා ඊට පස්සේ කතා කරන්නයි.
මගේ පොත කියවන්න. මගේ පොතේ තිබෙන නිගමන වැරදි නම් මගේ පොතේ ඉදිරිපත් කරලා තියෙන තර්ක වැරදි නම් මගේ පොතේ ඉදිරිපත් කරලා තියෙන කරුණු වැරදි නම් ඒ පිළිබඳ මාධ්‍ය හමු පවත්වලා පාළුගෙයි වළම් බිඳින්නේ නැතිව මා සමග ප්‍රසිද්ධ විවාදයකට එනමෙන් මම මුජිබුර් රහමන් මන්ත්‍රීතුමාට අභියෝග කරනවා. මේ අභියෝගය වළංගු වන්නේ මුජිබුර් රහමන් මන්ත්‍රීතුමාට පමණක් නෙවෙයි. මුජිබුර් රහමන් මන්ත්‍රීතුමා වගේම විපක්ෂයේ වාඩි වී සිටින මාලිමා පාර්ශවයේ മന്ത്രിවරුන්ටත් සැබවින්ම මාලිමා മന്ത്രിවරුන්ටත් මේ අභියෝගය එකසේ වළංගුයි. දැන් අපි මුජිබුර් රහමන් මන්ත්‍රීතුමාගේ පචවැලට උත්තර දෙමු. පාස්කු ප්‍රහාරය කළේ සාරාන්‍ය කියලා ගම්මන්පිල අමුතුවෙන් කියන්න ඕනි නෑ. ඒක අපි දන්නවා. අපිට උවමනා දැනගන්න සාරාන් පිටිපස සිට මේ ප්‍රහාරයට සාරාන්ව මෙහෙවුවයි කියන එක මුජිබුර් රහමන් මන්ත්‍රීතුමා සඳහන් කරනවා. මුජිබුර් රහමන් මන්ත්‍රීතුමා මාධ්‍ය හමුව තියන්න කලින් එකම එක වතාවක් මගේ පොත කියවුවා නම් එතුමා ඔහොම කියන්නේ නැහැ. මොකද මගේ පොතේ සාක්ෂි සහිතව අදාළ ප්‍රකාශ වලින් උපුටා දක්වමින් මම පෙන්වලා දෙනවා. පාස්කු ප්‍රහාරය සිද්ධ කරන්නේ IS මූලස්ථානයෙන් ලැබුණු ඉල්ලීමක් නැත්නම් නියෝගයක් අනුවයි. ඒ සඳහා අවශ්‍ය සියලුම සැලසුම් සකස් කරේ සහරාන් හැර වෙන කවුරුවත්ම නෙවෙයි කියන එක අදාළ සාක්ෂි උපුටා දක්වමින් විස්තරාත්මකව මගේ පොතේ සඳහන් වෙනවා. විමර්ශන ඉවර වෙන්න කලින් ගම්මන්පිල සුරේසලේ මහමොලකරු නෙවෙයි කියන්නේ කොහොමද කියලා ප්‍රශ්න කරනවා. විමර්ශන ඉවර වෙලා ගොඩක් කල් කියලා මුලින්ම කිව්වේ මම නෙවෙයි විමර්ශන භාරව ඉන්න ශානි අබේසේකර මහත්තයා. ශානි අබේසේකර මහත්තයා රංජන් රාමනායක සමග කරන දුරකථන සංවාදයේදී විමර්ශන ඉවරයි පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන් මුදල් වැය කරේ ඊබ්‍රාහිම් නානාය කියන දුරකථන සංවාදයක් මේ දවස්වල සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා. ජනපති අනුර තරමටම ශානි අබේසේකර මහත්තයාත් බොරු කියන්න ප්‍රසිද්ධ නිසා අපි පොඩ්ඩක් ශානි අබේසේකර මහත්තයාගේ කතාව පැත්තකින් තියමුකෝ. මේ මහා මොලකරු ප්‍රෝඩාව රටේ ආందోලනයක් බවට පත් වුණාට පස්සේ 2021 දී ඇමරිකාවේ එවකට ශ්‍රී ලංකා තානාපති දැනුත් ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහත්තයා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ලිපියක් ලියලා ඉල්ලනවා අපිට පාස්කු ප්‍රහාරය පිළිබඳ යලි විමර්ශනයක් කිරීමට අවශ්‍යයි. අපේ රටේ මහා ආందోලනයක් ඇති වෙලා තියෙනවා මහා මොලකරු කවුද කියලා. ඒ නිසා ඒ සඳහා FBI ආයතනයේ සහාය ලබා දෙන්න. එතකොට මොකද්ද ඇමරිකානු ආණ්ඩුව කියන්නේ? අපි පාස්කු ප්‍රහාරය පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කරලා ඇමරිකානු අධිකරණයේ නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි සොයාගෙන තිබෙන නිසා තවදුරටත් පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවෙකු සෙවීම නිෂ්ඵල කාර්යයක් කියලා ඇමරිකාව කියනවා. මේ ඇමරිකානු ආණ්ඩුවෙන් ලංකාවේ ඇමරිකානු තානාපති මහින්ද සමරසිංහ මහත්තයාට එව්ව ඊමේල් පණිවිඩයක් මගේ පොතට ඇතුළු කරලා තිබෙනවා. ඒ වගේම සුරේසලේ මහා මොලකරු කියන්නේ ශානිලා ගෙතු කතාව බොරුවක් කියන එක මුලින්ම කිව්වේ මම නෙවෙයි. මේ චෝදනාව පිළිබඳ විමර්ශනය කරන්න පත් කරපු කමිටුවේ සභාපති ධූරයේ දරපු SI විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වඩාත් නිවැරදිව කිව්වොත් කීර්තිමත් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු SI ඉමාම් මැතිතුමා තමන්ගේ කමිටු වාර්තාවෙන් තමයි මුලින්ම කිව්වේ මේක පදනම් විරහිත කතාවක්. ඒක පදනම් විරහිතයි කියන්නේ එතුමා කරුණු 4ක් ඉදිරිපත් කළා තියෙනවා.
හැබැයි මගේ පර්යේෂණයේදී ඒ කරුණු හතරට අමතරව තවත් කරුණු හතක් ඒ සාක්ෂි වලින් හොයාගන්න මට පුළුවන් වුණා. ඉමාම් කමිටු වාර්තාවේ සඳහන් කරුණු හතරයි මම පර්යේෂණයෙන් හොයාගත්ත කරුණු හතයි කරුණු 11ම මගේ පොතේ විස්තරාත්මකව සඳහන් කරලා තිබෙනවා. ඒ නිසා ඇත්තෙන්ම මුජිබුර් රහමන් මන්ත්‍රීතුමන්ලා වරින් වර මාධ්‍ය හමු පවත්වමින් පාර්ලිමේන්තුවේ කතා පවත්වමින් රටේ වැපුරු බොරු වලට උත්තර දෙන්නයි මම පොතක් ලිව්වේ. ඒ නිසා පොතේ පිටකවර පොත කියවන්නේ නැතුව පොතේ පිටකවරය විතරක් බලලා මාධ්‍ය හමු පැවැත්වුවාම මේම අකරතැබ්බ වලට මුජිබුර් මන්ත්‍රීතුමාලට මූණ දෙන්න වෙනවා තමයි. මම පිල්ලයන් සහ සුරේෂ් සලේගේ නීතිඥයා නිසා මා ලියූ පොත පිළිගන්න බෑ. එය පක්ෂග්‍රාහී කියලා මුජිබුර් රහමන් මන්ත්‍රීතුමා ප්‍රකාශ කරනවා. ඇත්තෙන්ම ඒ ප්‍රකාශය වැරදි තර්කයක්. ඔකට තර්ක ශාස්ත්‍රය කියන්නේ පුද්ගලා ලම්බන තර්කා භාෂය කියලා. අපේ මුජිබුර් රහමන් මන්ත්‍රීතුමාගේ සිංහල දැනුම දුර්වලයි කියලා කියන කතාවලින් පෙනෙන නිසා අපි ඒක ඉංග්‍රීසියෙන් කිව්වොත් ඉංග්‍රීසියෙන් කියනවා ad hominem fallacy කියලා. මට දෙමළෙන් ඒක පැහැදිලි කරලා දෙන්න තරමට මගේ දෙමළ දැනුම ප්‍රමාණවත් නැහැ. මම මගේ පර්යේෂණය ආරම්භ කරේ 2024 ඔක්තෝබර් මාසේ. ඒ නිසා තමයි ඊට මාස 6කට පස්සේ පාස්කු ප්‍රහාරයට කියලා පිල්ලයන්ව අත්අඩංගුවට ගන්නකොට මුළු රටම නිහඬව ඉන්නකොට මම බය නැතුව රට ඉදිරියට ඇවිත් කිව්වේ මේක පදනම් විරහිත අත්අඩංගුවට ගැනීමක් පිල්ලයන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නැත. හරියටම වසරකට පස්සේ මා කිව් දේ ඇත්තක් වුණා. මොකද කොහමද? පිල්ලයන්ව රැඳුම් නියෝග යටතේ හරියටම අවුරුද්දක් තියාගෙන ඉඳලා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළාම මමයි ඔහුගේ නීතිඥයා විදිහට අධිකරණ ඉදිරියට ගියේ. පොලිසිය විසින් ඔහුට පාස්කු ප්‍රහාරයේ පිළිබඳ කිසි චෝදනාවක් එල්ල කරේ නැත කියන එක මම ඊටාම වක්කීමෙන් එතන හිටිය කෙනෙක් විදිහට ඊටාම වක්කීමෙන් ප්‍රකාශ කරනවා. ඔන්න ඔය වගේම තමයි 2026 පෙබරවාරි මාසේ සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තමත් මේකත් පිල්ලයන්ගේ අත්අඩංගුවට ගැනීම වගේම ගෙතු කතා මත පදනම් විරහිත කළ අත්අඩංගුවට ගැනීමක් කියන එක මම බය නැතුව කිව්වේ. ඒ වගේම මම මාස 18ක් පර්යේෂණයක් කරලා පොතක් ලිව්වම මුජිබුර් කියනවා මගේ පොතේ තිබෙන්නේ සුරේෂ් සලේ විමර්ශන කොමිෂන් සභාවට ලබා දුන්න කට උත්තරේමයි ඒ සුරේෂ් සලේගේ කට උත්තරයයි මගේ පොතයි දෙකම එකයි කියලා. මම තවත් අභියෝගයක් කරනවා මුජිබුර් රහමන් මන්ත්‍රීතුමනි. මගේ පොත සුරේෂ් සලේගේ ප්‍රකාශයට 100%ක් සමානයි නෙවෙයි 100%ක් සමානයි කියලා ඔප්පු කළොත් මගේ පොතෙන් ලැබෙන සම්පූර්ණ ආදායම මම ඔබට තෑග්ගක් ලෙස පිරිනමනවා. ඔබට සති දෙකක කාලයක් ලබා දෙනවා. පුළුවන් නම් මාධ්‍ය හමුවක් පවත්වලා පොතයි ප්‍රකාශයයි 100%ක් සමානයි නෙවෙයි 100%ක් සමානයි කියලා පුළුවන් නම් ඔප්පු කරලා පෙන්වන්න. පොත කියවන්නේ නැතුව මේ කතාවෙන් පෙන්වන්නේ මුජිබුර් රහමන් මන්ත්‍රීතුමා මගේ පොත කියවලා නැතුවා විතරක් නෙවෙයි සුරේෂ් සලේ විමර්ශන කොමිසම සභාව ඉදිරියේ කළ ප්‍රකාශය කියවලත් නැහැ කියන එක විතරයි. පොත කියවන්නෙත් නැතුව ප්‍රකාශය කියවන්නෙත් නැතුව පැන්සොම් ගත්ත කාකේ සූට්කාරයෙක් ලියලා දුන්න එකක් මාධ්‍ය ඉදිරියේ ඉල්ල කතා කරලා මේම අසීරුතාවයටපත් වුණාම ලැජ්ජාවටපත් වෙන්නේ එතුමාට ඡන්දෙ දුන්න කොළඹ දිස්ත්‍රික්කේ ජනතාවයි කියන එක අපි එතුමාට සිහිපත් කරනවා. දැන් තව ප්‍රශ්නයක් මතු කරනවා. 2021 දී සරත් වීරසේකර මහත්තයා මහා මොලකරු නවුෆර් මෞලවි කියලා කිව්වා. දැන් 2026 දී ගම්මන්පිල මහත්තයා ඇවිල්ලා නෑ මහා මොලකරු සාරාන්මයි කියනවා. දැන් දෙකෙන් මොකක්ද හරි? දෙකම හරි වෙන්න බෑනේ කියලා. ඔව් 2024 වනතුරුත් මහා මොලකරු නවුෆර් මෞලවි කියන මතය තමයි රටේ තිබුණේ. ඇයි? සහරාන්ව වහබ්වාදයට යොමු කරන්නේ නවුෆර් මෞලවි.
සාරාන්ව IS මතවාදයට යොමු කරන්නේ නෞෆර් මෞලවි. IS ශ්‍රී ලංකා සංවිධානයේ න්‍යායාචාර්යවරයාත් නෞෆර් මෞලවි. ඒ නිසා මහා මොලකරු නෞෆර් මෞලවි කියලායි කවුරුත් හිතාගෙන හිටියේ. නමුත් අපිට රාජ් පොලිසියට සාරාංශා රිස්කාන් ලබා දුන්නු ප්‍රකාශ කියවන්න අධ්‍යයනය කරන්න ලැබුණාට පස්සේ ඒ වගේම FBI ආයතනයේ ඇමරිකාවේ අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය අධ්‍යයනය කරන්න ලැබුණාට පස්සේ මේ නිගමනය වැරදි කියන කොප්පු වුණා. ඇයි ඒ? ඔහු දිගටම සහරාන් මෙහෙවමින් හිටියත් 2019 මාර්තු මාසේ 10 වෙනිදා IS ශ්‍රී ලංකා සංවිධානයේ දෙපළු වෙනවා. සාරාන් සමග ගැටුමක් ඇති කරගෙන නෞෆර් මෞලවි ඇතුළු විශාල පිරිසක් IS ශ්‍රී ලංකා සංවිධානයෙන් ඉවත් වෙනවා. කවදාද? 2019 මාර්තු 10. පාස්කු ප්‍රහාරය එල්ල කරන්න තීරණය කරන්නේ 2019 මාර්තු 27 වෙනිදා. එතකොට නෞෆර් මෞලවි මේ සංවිධානයෙන් ඉවත් වෙලා ගිහිල්ලා ඉවරයි. පාස්කු ප්‍රහාරය එල්ල කරන්න සැලසුම් කරන්න ඔහුගේ කිසිම දායකත්වයක් නැති බව මේ වෙන විට ඔප්පු වෙලා තියෙනවා. ඔහු තවමත් අත්අඩංගුවේ ඉන්නවා. ඔහු වගේම අනිකුත් ත්‍රස්තවාදීන් ඊටාම විස්තරාත්මකව පාස්කු ප්‍රහාරය කළේ කොහොමද? පුපුර්ණ ද්‍රව්‍ය ගත්තේ කොහොමද? පහර දෙන ස්ථාන තීරණය කළේ කොහොමද? පහර දෙන අය තීරණය කළේ කොහොමද? යනාදී වශයෙන් සියලුම තොරතුරු මගේ පොතේ සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම ඔහු මාධ්‍ය හමුව පුරාවටම තවදුරටත් එල්ල කරන්නේ පසුගිය වසර 5 පුරාම එල්ල කරපු චෝදනා ටිකමයි. මුජිබුර් රහමන් මන්ත්‍රීතුමා සුපුරුදු පරිදි පරණ තැටියමයි වාදනය කරන්නේ. මොනවද ඒකෙන් අහන්නේ? කවුද? දප්පුල ලිවේරා හිටපු නීතිපතිවරයා කුමන්ත්‍රණයක් තියෙනවා කියලා කිව්වා. ජමීල් මොහමඩ්ගේ නිවසට හමුදා බුද්ධ්‍යංශ ගියේ ඇයි? ඒ වගේම බුද්ධ්‍යංශ ත්‍රස්තවාදීන් එක්ක වැඩ කළා. මම කරපු දීර්ඝ වෙහෙසකර පර්යේෂණයේ ප්‍රතිඵලයක් විදියට සොයාගත් කරුණු වලින් ඔය සෑම කාරණයකටම පොතේ උත්තර දීලා තිබෙනවා. ඒ නිසා පරණ පුරුදු බයිලා මාධ්‍ය ඉදිරියේ වාදනය කරනවා වෙනුවට පොත කියවා මාධ්‍ය හමුතියෙමුයි කියලා මම මුජිබුර් රහමන් මන්ත්‍රීතුමාට ඊටාම මිත්‍රත්වයෙන් යෝජනා කරනවා.